භවිෂ්‍ය හරි 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 ළමයි හරි 2026 රිවිෂන් පන්තියට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ 2026 රිවිෂන් පන්තියේ වැඩපිළිවෙල තමයි මම අද ඔයාලට මේ ගෙන්නලා දෙන්නේ. එතකොට මේක අපේ පන්තියේ ඉන්න ළමයිනුත් බලනවා සහ මගේ පන්තියේ එන්න ඉන්න ළමයිනුත් මේක බලනවා. හරිද? ඒකට මට ඔයාලට කියන්න තියෙන්නේ මේක මම පුරුදු වෙන්න කරන දෙයක් නෙමෙයි. දැන් මම බැච් 3කට මම මෙහෙම උගන්වලා තියෙනවා. ඒ බැච් 3 නියම ප්‍රතිඵලක් තියෙනවා. හරිද? හරි. එතකොට ළමයි මෙන්න විෂය නිර්දේශ ඔයාලගේ වගේ මේ අකුරු පොඩ්ඩක් කැතයි ගණන් ගන්න එපා. අකුරු කැතයි. හරි. කොණ්ඩේ පිළිවෙලයි. හැබැයි අපේ මේ මොලේ පිළිවෙලයි. හරිද? සරලව ගත්තොත් ළමයි මෙන්න විෂය නිර්දේශය. හරි. විෂය නිර්දේශය ගත්තට පස්සේ අපි පොඩ්ඩක් මේක කතා කරලෙමු. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. පඬිත වෙන්න එපා. හරිද? පඬිත වෙන්නේ නැතුව මේක අන්තිම වෙනකම් බලන්න. හරිද? මොකද මේ රිවිෂන් එකේ තියෙන හැමදේම මම මේක ඇතුලේ කියනවා. හරිද? එතකොට ඔයාලට හොඳ අවබෝධයක් අරගෙන මගේ පන්තියට එන්න පුළුවන්. මේ 1500යි මාසෙට. හරිද? මේ සල්ලි ඔයාගේ සල්ලිද? නෑ. කාගේද? අම්මා තාත්තගේ සල්ලි. ඒක නිසා මේ අම්මා තාත්තලා මහන්සියෙන් සමහරක් වෙලාවට අවුවේ කරවේවි වැඩ කරනවා වෙන්න පුළුවන්. ලෙඩ තියාගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒක නිසා මේව නිකන් මේ වියදම් කරන්න යන්න එපා. ඒක නිසා මේ ඔයා රිවිෂන් එකකට යනවා නම් ඔයා හරියට බලලා එයා මොනවද කරන්නේ සර් මොනවද කරන්නේ ඒ හැමදේම බලලා ඔයාට සෙට් වෙනවා නම් විතරක් යන්න. හරිද? මගේවත් වෙන්න එපා. ඔයාට සෙට් වෙන්නේ නැත්තම්. මොකද මේ අම්මා තාත්තා අනිසක අම්මා තාත්තගේ සල්ලි මේ. හොඳේ? ඒක නිසා පඬිත වෙන්න එපා. අහගන්න කියන දේ. ඉවර වෙනකම් අහගන්න ඕනේ. හරි? හරි. ඒ ලෙවල් විෂය නිර්දේශය ගත්තොත් ළමයි අපිට බලා ගන්න පුළුවන් මෙතන පළවෙනි පාඩම තියෙනවා ICT සංකල්ප. දෙවෙනි පාඩම තියෙනවා කම්පියුටර් මොකක්ද කියලා අපි ඉගෙන ගන්න පාඩමක්. හරි තුන්වෙනි පාඩම ඇවිල්ලා සංඛ්‍යා පද්ධති පාඩම. හතරවෙනි පාඩම ඇවිල්ලා තාර්කික ద్వාර. පස්වෙනි පාඩම OS නැත්නම් මෙහෙයුම් පද්ධති. හයවෙනි පාඩම නෙට්වර්කින් නැත්නම් ජාලකරණය. හත්වෙනි පාඩම සිස්ටම් එහෙම නැත්නම් පද්ධති. අටවෙනි පාඩම ඇවිල්ලා ඩේටාබේස්. හරි. දත්ත සමුදාය. නවවෙනි පාඩමනේ නවවෙනි ඉලක්කමත් පොඩ්ඩක් අර හොඳ නැහැ කියලා තමයි කියන්නේ. දැන් iPhone වල 9 කියලා එකක් ආවේ නැහැ. iPhone 9 කියලා එකක් ආවේ නැහැ. 8 එක ආවා කෙලියම් පාස් කරලා 10 එකට ගියේ. 9 එක ආවේ නැහැ. මොකද ගොඩක් කම්පැනිස් වල 9 කියන ඉලක්කම පොඩ්ඩක් අර නරකයි කියලා කියනවා. හරි. එතකොට 9 කියන ඉලක්කම කෙලින් තියෙන මොකක්ද? Python. හරි. Python කියන පාඩම විෂය නිර්දේශයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් කියන පාඩම වගේම ගොඩක් ළමයි අනා ගන්න පාඩම. මෙතෙන්ට මේ එනවාදී රිවිෂන් අලුත් ළමයි රිවිෂන් එකට. හරිද? එතකොට රිවිෂන් එකට එන අලුත් ළමයි බලනවා. ඇති මේ ගොඩක් වෙලාවට එයාලා ඉගෙන ගත්ත කලින් සර්ගේ Python කියන පාඩම හරියට වැදුන්නේ නැහැ. හරි මගෙන් ඉගෙන ගත්ත ළමයි දන්නවා මම ඒ කොච්චර මහන්සි වෙලා මේ පාඩම මම කරාද කියලා. ඒක නිසා Python කියන පාඩමේ අවුලක් මෙතන කාට හරි තියෙනවා නම් කිසිම විදිහට බය වෙන්න එපා. මාස 10ක් තියෙනවා සුපිරියටම හදලා දෙන්න. හරි. සුපිරියටම හදනවා. හරි. කතා දෙකක් නැහැ. හරි. එතකොට 10 වෙනි පාඩම වෙබ් ඩිසයින් පාඩම. හරි ලස්සන මං ආසම පාඩම. හරිද? හරි ලස්සනට ප්‍රැක්ටිකල් කරගෙන මාර ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම. මේ වගේ තමයි IoT එකත් Arduino කියලා කියනවා. Arduino කියන පාඩමේ 2022 පස්සේ තමයි Arduino කියන පාඩම එන්න වැඩි වුණේ. 2022කට කලින් පාස් පේපර් අරන් බලන්න එහෙම Arduino වලින් ලොකු ප්‍රශ්නයක් ආවේ නැහැ. දැන් Arduino තමයි ඉස්සරහට එන්නේ. දැන් Python එකට කරට කරේනවා Arduino කියන පාඩම. හරි. එතකොට e-business සහ new trend තියෙනවා අන්තිමට. විද්‍යුත් ව්‍යාපාර සහ අනාගත දිශාන්තිය. හරිද? අපි පොඩ්ඩක් ළමයි මේ පාඩම් ටික කැටගරි කරගමු. හරි? කැටගරි කරගමු අපි. මම ළමයි T අකුර දාන්නම් පාඩම් කරන්න තියෙන ඒවට. මොකද්ද? පේනව නේද? T අකුර දාන්නම් පාඩම් කරන්න තියෙන ඒවට. හරිද? එතකොට මේ ගණන් හදන්න තියෙන ඒවට මම M අකුර දාන්නම් maths කියන එක. math. හරි? ඊට පස්සේ කෝඩින් කරන්න තියෙනවනේ. අන්න ඒවට දානවා මම C අකුර. හරිද? ඊට පස්සේ රූප සටහන් අඳින්න තියෙනවනේ. ඩයග්‍රෑම්. හරිද? රූප සටහන්. ඒවට අපි දාන්න D අකුර. හරිය. ඔන්න අපි කැටගරි කරගමු මේ පාඩම් ටික. හරිද? පළවෙනි පාඩම ඇවිල්ලා ළමයි තීරි පාඩමක්. හරි? පාඩම් කරන්න විතරයි තියෙන්නේ. දෙවෙනි පාඩම ඇවිල්ලා එකක් තියරි. හරිද? දෙවෙනි පාඩමත් තියරි පාඩම.
තුන්වෙනි පාඩම වෙලේ ළමයි තියෙන තනිකරම ගණන් හදන්න maths. හතරවෙනි පාඩමේ තනිකර තියෙන ගණන් හදන්න. හරිද? එතකොට OS නැත්තම් මෙහෙයුම් පද්ධති කියන පාඩමේ තියෙන ළමයි 180ක් විතර. හරිද? 180ක් විතර තියෙනවා තියරි. ගණන් හදන්න පොඩි කොටසක් තියෙනවා 120ක වගේ. ඔය 20න් තමයි වැඩිපුර ප්‍රශ්න ඇහෙන්නේ. හරි. ඊට පස්සේ නෙට්වර්කින් ගත්තට පස්සේ ඒක සාමාන්‍යයෙන් 140ක් විතර තියෙනවා පාඩම් කරන්න. තව 140ක් විතර තියෙනවා 140ක් තියෙනවා පාඩම් කරන්න. තව 140ක් විතර තියෙනවා ළමයි මේ ගණන් හදන්න. ඊට පස්සේ තව 120ක් විතර තියෙනවා මේ ඩයග්‍රෑම් අඳින්න. ඔය තුනෙන්ම තමයි විභාගයට ප්‍රශ්න ඇහෙන්නේ. කියන්නේ විභාගයේ නෙට්වර්කින් කියන පාඩමෙන් තියෙන ප්‍රශ්නේ කරන්න නම් පාඩම් කරන කොටසත් ගොඩ දා ගන්න වෙනවා. මැත්ස් පාර්ට් එකත් ගොඩ දා ගන්න වෙනවා. ඩයග්‍රෑම් එකත් ගොඩ දා ගන්න වෙනවා. ලේසි මහ දෙයක් නෑ. අමාරු නෑ. හරිද? අමාරු කරලා ඔයාගේ ඔළුවෙන්ම ඔයා අමාරු කරගත්තොත් නිසා මේක අමාරු නෑ. හරි? මාත් එක්ක මගේ දැන් පන්තියේ මං ආයේ තියරි ආයේ මුලින්දන් උගන්වනවානේ. මුලින්දන් උගන්වනවා. ඒ කියන්නේ ඔයා A level ICT වලට අලුතෙන්ම ආපු ළමෙක් කියමුකෝ මෙතන ඉන්නේ. බය වෙන්න එපා. හරි? මුලින්දන් උගන්වනවා. උගන්වලා නිකන් ඉන්නේ නෑ පේපර්ස් කරවනවා. හරි? පේපර්ස් කරනවා. ඒ කියන්නේ ටිකක් ඉස්සරහදී කියන්නම්. හරිද? මේ හද පොඩ්ඩක් මට මේ අසනීපයි එකයි පැටලෙන්නේ. හරි? හරි. එතකොට මේ ඔයා බය වෙන්න එපා. මොකද අපි ප්‍රශ්න වැඩිපුර කරනවා පන්ති ඇතුලේ. ප්‍රශ්න වැඩිපුර කරන්න තමයි ඔයාගේ ඔළුව මැටි ටික දිය වෙලා ගානට සෙට් වෙන්නේ. හරිද? ප්‍රශ්න කරන්නේ නැතුව 100%ක් ඔයා හිතන්නකෝ ඔයාට මේ A level සිලබස් එක full පාඩම්, ටියුට් ඔක්කොම පාඩම්. එහෙම කියලා හිතන්නකෝ. හැබැයි ඔයාට උසස් පෙළ විභාගයේ ලියලා හොඳ රිසල්ට් එකක් ගන්න බෑ. ඔයා පාස් වෙයි හොඳ එකක් ගන්න බැරි වෙයි. හේතුව විභාගයේ තියෙන්නේ ළමයි පේපරයක් ලියන්න. පේපරයක් ලියන්න තියෙන්නේ. ඔයා ඒකයි ඔයා මේ ඔය සිලබස් එකම සම්පූර්ණයෙන්ම කටපාඩම් කරපු එකයි නිකන් කිසිම ගැළපීමක් නැහැ. ඔයා පුරුදු වෙන්න ඕනේ පේපර් ලියන්න. මොකද ඔයා විභාගෙ ගිහිල්ලා ලියන්නේ පේපරයක්. වාඩි වෙලා ලියන්නේ පේපරයක්. හරිද? එතකොට මේ පේපරේ ලියන්න නම් ඔයා පේපර් ලියලා පුරුදු වෙන්න ඕනේ. හරිද? ඒක ඔළුවේ තියාගන්න මම දැකලා තියෙන ගොඩක් ළමයි පාඩම් කරනවා කියලා මේ විෂයන් ඔක්කොම ටික අල්ලගෙන ටියුට් එක 4 පාර 5 පාර කියවනවා. 4 පාර 5 පාර කියවන්න ඕනේ නැහැ. පොඩ්ඩක් උඩින් පල්ලෙන් නිකන් නොලෙජ් එක ඔලුවට දාගෙන ගණන් හදන. ගණන් වලින් තමයි අර එක පොලිෂ් වෙන්නේ. ගාන හදනකොට හිර වුණොත් නැවත ටියුට් එක අරන් බලන්න. එතකොට තමයි ගානට සෙට් වෙන්නේ වැඩේ. තේරුණාද? මම ඉස්සරහට ප්ලෑන් එක දෙන්න. අපේ පන්ති හැම මාසෙටම පාරක් ප්ලෑන් එකක් දෙනවා. හරි විභාගයේ අන්තිම සති දෙක කියමුකෝ. ඒ දෙක හරිම වැදගත් විභාගෙ. ඒකත් පොඩ්ඩක් අහගෙන මම මේ ටික පස්සේ ලියන්න. ඔයා හිතන්නකෝ ඔයා සුපිරියටම ගොඩ දැම්ම කියලා. ඒ කියන්නේ විෂය නිර්දේශෙත් හරි පේපරුත් කරා. ඕකේ දැන් ගිහිලා ලියන්න තියෙන්නේ. හැබැයි ළමයි විභාගෙට සතියක් වගේ තියලා ඔයාට අමුතු බයක් එනවා. හරිද? කොයාට විතරක් නෙවෙයි හැම ළමයෙක්ටම එනවා. තව දවස් 10යි. තව දවස් 5යි. එහෙම එනවා බයක්. එතකොට ඔයා අන්තිම ටිකේ ඔයා හොඳට කලබල වෙනවා. හරිද? නිදා ගන්න නැතුව ඉන්න හදනවා. මේ නිදා ගන්න නැතුව පාඩම් කරන් try කරනවා. නිකන් මෝඩ තීරණ ගන්නවා. මොකද ළමයි අපි ඕනවට වඩා සතුටු වුණොත් හරි ඕනවට වඩා කේන්ති ගියොත් හරි ඕනවට වඩා දුක් වුණොත් හරි ඒ කියන්නේ ඉමෝෂනල් වුණොත් හරිද? අපි ගන්න තීරණ ගොඩක් වැරදි. හරිද? ඒක නිසා මම අන්තිම සති දෙකේ මම ඔයාලට ප්ලෑන් එකක් දෙනවා. ICT විතරක් නෙවෙයි ඔයා ගන්න සබ්ජෙක්ට් තුනට. ඔයාලට ප්ලෑන් එකක් දෙනවා කොහොමද ඔයා වැඩ කරන්න ඕනේ. සහ ඔයාගේ මනස හරි විදිහට තියාගන්න ඕන විදිහත් මම කියනවා. හරි. විෂයන් තුන විතරක් නෙවෙයි මනස රිලැක්ස් එකේ කොහොමද ඔයා වැඩේ යන්නේ අන්තිම ටිකේ. මොකද අන්තිම ටික කලබල වුණොත් බඩුම තමයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා මේ රේස් එකක් දුවනවා කියලා. ඔයා එක කියලා හිතන්නකෝ වට 10ක් දුවන්න දෙනවා. වට 10ම එක. වට 10 නේ වට 9ම එක කියලා හිතන්නකෝ. අන්තිම වටේ පිස්සු කෙලිනවා. වැඩක් නැහැනේ. වැඩක් නැහැනේ බං කෙලින්ම කිව්වොත්. නේ වැඩක් නැහැ. ඒක නිසා අන්තිම ටික හරියට කරගන්න ඕන. සමහර ළමයි ඉන්න ඔක්කොම වැඩේ ඔක්කොම ක්ලියර් ගිහිල්ලා විභාගෙ වාඩි වුණාම කලබල වෙනවා. එහෙම වෙනවා ඉතින්. හරිද? ඒක දන්නෝ එකපාරක් ලියපු කෙනෙක්. එතන වාඩි වුණාම එන බය මොකද දැන් ලියන්න හදන්නේ ICT වල අන්තිම පේපරේ. මාර බයයි. ඔය බය හින්දා කලබල වෙනවා. ඔයා එතනදී
ඒ අන්තිම පැය 2 පැය 3 අන්තිම ටිකේ ඔයා පිස්සු නැටුවොත් ඉවරයි. හොඳේ. ඔයා දැකලා ඇති සමහර ළමයි ඉන්නවා මට නම් හොඳ අත්දැකීම් තියෙනවා. අපේ පන්තින හොඳට ඒ නැති හරිද? එහෙම ළමයි ඉන්නවා. විභාග ලියලා එනවා රිසල්ට් එක C එකක්. B එකක්. CB මට හිතා ගන්නත් බෑ. යාට හිතා ගන්නත් බෑ. මම කෙලින්ම අහන්නේ විභාග ලියනකොට කලබල වුණා නේද? කට උත්තර නැහැ. මේ මේවා කියා දෙන්නේ නැහැ වෙන තැන්වල බලන්න ඕන අහකට ගිහිල්ලා. හරිද? මේ ප්ලෑන් එක කියන්නේ බං මේ ටික කියා දීලා පේපර් ටික කරවන එකම නෙමෙයි. ඒක ඔලුවට ගන්න. මොකද මේ ටික කියා දෙන ඕන ගුරුවෙක්ට පුළුවන් ICT උගන්නන්න. පේපර් ටික පාස් පේපර් ටික කර දාන්න ඕන එක්කෙනෙක්ට පුළුවන්. පේපර් ටිකක් දාලා දෙන්න බැරි කමන්නේ. ඕන එක්කෙනෙක්ට පුළුවන්. හැබැයි හරියට ප්ලෑන් එකක් කියන්නේ මේ ටික උගන්වනවා විතරක් නෙමෙයි. තව දේවල් තියෙනවා කියලා දැන් ඔයාලට තේරෙනවා. විභාග ලියනකොට කලබල වෙන්නේ නැතුව ලියන්න කොහොමද? එතනට ගිහිල්ලා මොනවද කරන්නේ? අන්තිම පැය දෙකේ මොකද කරන්න කියන්නේ එතනට ගිහින්? තියෙනවද අයිඩියා එකක් ඔයාලට? ඔයා පිස්සු නැටුවොත් ඉවරයි. හරි? ඒකට හරි මේ ප්ලෑන් එකක් තියෙනවා. ඔයා එතෙන්ට ගිහිල්ලා ඔයා කොච්චර වැඩක් වුණත් ඔයා එතන ගිහිල්ලා එතන හරිම පිළිවෙලට වැඩේ ගොඩ දාගන්න ඕනේ. මොන ප්‍රශ්නේද මුලින් කරන්නේ? ඒක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. මම හැමදේම ඉස්සරහට ගියා දෙන්න. හරිද? MCQ කොහොමද මැනේජ් කරන්නේ? හරි මගේ හරි ප්ලෑන් එකක් තියෙනවා. මම මේ ප්ලෑන් එක ගොඩක් වෙලාවට ගොඩක් ළමයිට සෙට් වෙනවා. හරිද? අමාරු ප්‍රශ්න ටික තියෙනවනේ. ඒ ටික පොඩි මාක් එකක් දාන් ගිහලා ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා තියරි තියෙනවනේ. තියරි ටිකත් පැත්තකින් තියලා කෝඩින් ටික කරලා එහෙම සීන් එකක් තියෙනවා. මම දැන් මෙතනදී කියන්නේ නැහැ. පන්ති ඇතුළතදී කියන්නම්. විභාග ලංගලා ඒ විදිහට කරොත් මම ප්‍රැක්ටිකලි පාවිච්චි කරපුවා. හරිද? මම එක විදිහකට පාවිච්චි කරලා තියෙනවා. MCQ පේපර් එක විදිහකට ලියලා බලනවා ටයිම් එක කොච්චර යනවද? හරි වෙන විදිහකට ලියලා බලනවා එක විදිහකින් ලියලා හොඳම විදිහ තමයි මේ වාට කියන්නේ. මම ප්‍රායෝගිකව කරලා තියෙනවා සහ මම මගේ ඉගෙන ගත්ත ළමයි ඉන්නවනේ. එයාලටත් මම මේක ප්‍රායෝගිකව කියා දීලා එයාලගෙනුත් හොඳ ප්‍රතිඵලයක් මම දැකලා තියෙනවා. හරි මේක හරි ප්ලෑන් එකක්. හරි මේක හරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අනිත් එක කපටි වෙන්න ඕනේ. හරි කපටි වෙන්න නම් මොනවද? ඔයා කපටි වෙන්න නම් හරිද? ඔයා කපටි වෙන්න නම් ඔයා විභාගේ ලකුණු එන තැන් හොඳට දැනගන්න ඕනේ. හරි ලකුණු වෙන්නේ මොනවකින්ද? සමහරක් වෙලාවට මේ දැන් ඩයග්‍රෑම් වල ඔයා මේ වචන එහෙම ලොකුවට දාන්න ඕනේ නැහැ. මොකද වචන වලට වැඩි ලකුණු දෙන්නේ සමහරක් තැන්. මම මේ දලව කියන්නේ මම මොකක්ද කියලා කියන්නේ නැහැ. සමහරක් තැන් තියෙනවා මේ විශේෂ කළ ලකුණු දෙන්නේ. ඒ ටික ඔයා හොඳට ඔළුවට දාගෙන විභාගෙට ගියොත් ඔයා දන්නවා ඩයග්‍රෑම් එක අදිනකොට දන්නවා මෙතනින් එනවා ලකුණක්. මෙතනින් එනවා ලකුණක්. එහෙම. එතකොට ඔයා කෝඩින් ගානක් ලියනකොට මෙතනින් එනවා ගානක්. නෙට්වර්කින් වල ගානක් හදනවා. මෙතනින් ලකුණක් එනවා අනිවාර්යෙන්ම. එහෙම කියලා ඔයාට තේරෙනවා. හරිද? එතකොට වෙලාව ටයිම් එක මදි වුණොත් ඒ මොකද කරන්න කියලා මම කියා දෙනවා. ටයිම් එක මදි වුණොත් මේ කියන්නේ හැම පාඩමකටම හරිද? දැන් හිතන්න නෙට්වර්කින් වලින් ටයිම් එක මදි වුණා කියලා. එතකොට මොකද්ද මුලින්ම කරන්න ඕන පියවර? හැමදේම දෙනවා. ඒවට තමයි ප්ලෑන් කියන්නේ. හරිද? එතකොට ඔයා අනිවාර්යෙන් වට වෙලාව මදි වුණත් වට ගන්න පුළුවන් උපරිම ලකුණු ටික ගන්න ඕන විදිහට මම වැඩේ කරලා දෙනවා. සරලයි. හරි? මේක වෙනම රිවිෂන් එකක් එනවුම් අරෙල්ලා නැත්තම් ඕන එකක් කරගන්න. හරි? ඊට පස්සේ මෙන්න සිස්ටම් පාඩම ගත්තොත් ළමයි පද්ධති පාඩමේ ළමයි තියෙනවා තියරි තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඩයග්‍රෑම් තමයි මේ පාඩම වැඩිපුර තියෙන්නේ. 50 වගේ ගන්න. 50 40යි 60යි වගේ. ඒ කියන්නේ තියරි 40ක් ඩයග්‍රෑම් 60ක් වගේ ගන්නකො එහෙම නිකන් නෝමල් ගන්න. හරි. ඊට පස්සේ ඩේටාබේස් පාඩම. ඩේටාබේස් පාඩමේ තියෙනවා ළමයි තියරි කොටසක් තියෙනවා. හරිද? ඊට පස්සේ කෝඩින් කියන්නත් බෑ. අපි ඒකට query කියලා කියන්නේ විමසුම්. අපි කෝඩින් කියලා ගමු. හරි? කෝඩින් ඊට පස්සේ අපිට තියෙනවා ඩයග්‍රෑම් පාර්ට් එකක්. ඩයග්‍රෑම් පාර්ට් එකක් තියෙනවා. Python වල ඉතින් සම්පූර්ණයෙන්ම කෝඩින් තමයි තියෙන්නේ තනිකර. හරි? Python කියන්නේ ළමයි භාෂාව. සරලව. භාෂාවක් ළමයි මේ භාෂාවයි පාඩමයි කියන්නේ දෙකක්. හරිද? දැන් ඔයා ඉංග්‍රීසි භාෂාව වට සමහරක් වෙලාවට බැරිව ඇති. මටත් එහෙම ලොකුවට බෑ. ඇයි? ඒ පාඩමක් නෙමෙයි බං ඒව භාෂා. ඒවා ඉගෙන ගන්නවා කියන එක වෙනම ලෙවල් එකක්. ඒ කියන්නේ ඒක ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමවේදය පාවිච්චි කරන එක.
නැතුව මේ පොතක් පාඩම් කරලා එහෙම බෑ. කියන්නේ භාෂාවයි පාඩමයි කියන්නේ දෙකක්. හරිද? පාඩම් කියන දේවල් පොත බලලා කට පාඩම් කරලා හරි පාඩම් කරගන්න පුළුවන්. භාෂා කියන දේවල් වෙනස්. මොකද පාඩමක තියෙන්නේ බං විෂය කරුණක්. හරිද? විෂය කරුණක් තියෙනවා ඒක කටපාඩම් කරගන්න තමයි තියෙන්නේ. යම් කිසි කවුරු හරි කරපු දෙයක් තියෙනවා. ගානක් වුණත් ඒ ගාන හදන විදිහක් තියෙනවනේ. එහෙම තියෙන්නේ. හරිද? හැබැයි මේ භාෂාවල තියෙන්නේ භාෂාවේ එක එක තැන් අපි අරගෙන අපේ ඔළුවෙන් එහි මෙහෙ කරලා අපිට ඕන විදිහට ඒක ඇඩ්ජස්ට් කරගන්නවා. දැන් අපි මේ කතා කරන්නේ සිංහල භාෂාව. දැන් මේ මම කතා කරන වචන කොහෙවත් ලියවිලා නැහෙනේ. තියෙන්නේ මොකද්ද? හෝඩිය තියෙනවා, ව්‍යාකරණ ටික තියෙනවා. ඒ ටික අපි ඉගෙන ගන්නවා. ඉගෙනගෙන අපිට ඕන විදිහට අපේ මොලෙන් ඒක එහෙ මෙහෙ කරලා අපිට කැමති විදිහට එළියට කියනවා මේ වචන. පේනවනේ වචන. මගේ හිතන විදිහෙන් තමයි මම කියන්නේ. එතකොට මම අර හෝඩිය සහ ඒ ව්‍යාකරණ ටික එකතු කරලා ඒක ප්‍රොසෙස් කරලා තමයි කියන්නේ. ඒක වෙනස්. ඒ වගේ තමයි Python උත්. Python එකේ අදාළ Python වල ගණන් හදන හැටි කියන්නේ සරල මේ නීති රීති ටික කියා දීලා ඒ ටික කියා දුන්න සැනින් ඔයාට ඔයා හිතන්න එපා පාඩම ඉවරයි කියලා. එහෙම තමයි ගොඩක් අය හිතන්නේ. හරි පාඩම ඉවරයි. හැබැයි ඒක පාඩමක් නෙමෙයි ඒක භාෂාවක්. භාෂාව ඔයාගේ ඔළුවෙන් ඔයා ඒක ප්‍රොසෙස් කරලා එළියට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒකයි ගොඩක් වෙලාවට ඔය Python පාඩම කටපාඩම් වුණත් ඒකේ තියෙන නීති රීති ඔක්කොම දැනගත්තත් ඔයාට පේපරේ ලියන්න බැරි. මොකද පේපරේ අහන දේ ඔයා ඔළුවට අරගෙන ඒක ඔළුවේ ප්‍රොසෙස් කරලා මෙහෙම තමයි මේක එන්න ඕනේ කියලා හිතන්න ඕනේ. හිතන්න නම් මේක හොඳට ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕනේ. ඉංග්‍රීසි කියන භාෂාව ප්‍රැක්ටිස් වෙන්න ඕනේ ඉංග්‍රීසි කතා කරන්න. හරි? ඒ වගේ Python එක හොඳට ප්‍රැක්ටිස් වුණාම තමයි ඒක මේ විදිහට හිතෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේ පාඩම නැත්නම් මේක භාෂාවක්. හරිද? ඒක මේ විදිහට භාෂාවක් කියලා හිතාගෙන ඉගෙන ගන්න. මේ ඇත්තටම භාෂාවක්. මේ පාඩමෙන් අපි කතා කරන්නේ. හරි? වෙබ් ඩිසයින් වල තියෙන ළමයි කෝඩින් තමයි ඉතින්. හරි? කෝඩින් තියෙන්නේ. ඊට පස්සේ IoT පාඩමේ ළමයි තියරි සහ ඩයග්‍රෑම් අඳින්න වගේ පොඩ්ඩක් තියෙනවා. හරි? ඒක ප්‍රැක්ටිකලි පාඩමක්. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් කරන්නේ නැහැ එක්සෑම් එකේ. ප්‍රැක්ටිකලි පාඩමක් විභාගේ තියෙන්නේ ලියන්න. හරි? e-business කියන්නේ තියරි. new trend කියන්නේ තියරි. හරිද? හරි. මෙහිමයි වැඩේ යන්නේ. හරිද? සතියට පැය කීයක්ද? සතියට දවස් 3ක් පන්තිය වෙනවා. පැය 3 ගානේ. පැය 3 කියන්නේ අවම. හරිද? පැය 4 5 වෙන්න පුළුවන්. හූස් ගන්න එපා. මට උමනාවල් නෙමෙයි මම මේ කරන්නේ. සමුසෙල කොට දාන්න. හරිද? එතකොට මේ දැන් මෙච්චර වෙලා මේ ගොඩක් වෙලා රිවිෂන් එකට එන්නේ කාගෙන ඉන්නේ පිස්සු මොනවා හරි පිස්සු වැඩ කරන්නේ නැද්ද? නේ? පිස්සු වැඩ කරන්නේ නැද්ද මොනවා හරි? එතකොට දැන් විභාගය අනාගෙන ඉන්නේ. නේ? එතකොට මේ හුරතල් කර ඉන්න ටයිම් යන්නේ නැහැ. මගේ ගාව හුරතල් කිව්ලේ නැහැ පුතේ. හරි? එතකොට පැය 3ක් තියෙනවා සතියට. පැය 3ට වඩා යන්න පුළුවන්. මොකද මගේ ඒ දවසේ තියෙන ප්ලෑන් එක මම ඉවර කරලා තමයි පස්සේ බලන්නේ. හරිද? දැන් ඔයා නිකන් ආවට ගියටු ගන්නන්නේ නැහැ. මක් ගාව මාසෙන් මාසෙට සතියෙන් සතියට මොකද්ද කරන්න කියලා ප්ලෑන් එක තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ මගේ ක්ලාස් ෆෝන් එක හරි. මේකේ ඔයාලට පේනවද දන්නේ මම මේ chart එකක් දාන්න තියෙන්නේ. මේ සතියේ මොකද කරන්නේ? ඊළඟ සතියේ මොකද කරන්නේ? ඒ අදාළ ටාගට් එක අනිවාර්යෙන් කවර් කරනවා මම. ඒක මට අදාළ නැහැ පැය 3ද පැය 4ද මම කරනවා. හරි? දැන් ඉතින් අර තියරි පන්තියේ වගේ හුරතල කර එන්න විදිහක් නැහැ. දැන් මාස 10 විභාගෙට තියෙන්නේ. ඔයාට මේ කැම්පස් එකට යන්න ඕන නම් මහන්සි වෙන්න වෙනවා වෙන ළමයින්ට වඩා. මොකද කැම්පස් එකට හැමෝම යන්නේ නැහැ. ලක්ෂ 3යි ගාණක් ලියනවා 45000ක් විතර යන්නේ කැම්පස් එක ඇතුළට. අර ඊටු ටිකම ඉවරයි. ඔයාට ඕන තීරණයක් ගන්න. ඔයාට ඕන අපේ පන්තියට ඇවිල්ලා වැඩ ටික කරගන්න. නැත්නම් අර හුරතල් කරන පන්තියකට යන්න. හරිද? එතකොට මේ පන්තිය ඇවිල්ලා සතියට පැය 3ක් කරනවා. හරිද? මේ ඇත්තටම පන්තිය මේ දෙක තමයි ඇත්තටම මේ පළවෙනි දවස සහ දෙවෙනි දවස තමයි ඇත්තටම පන්තියේ මේ පන්ති දවස. මේ දවස අමතරව දාගත්ත දවසක් මම. හරිද? මේ පැය 3 මම විශේෂ වැඩක් කරනවා. හරිද? මුල් දවස්වල ළමයි මේ පැය 3 මම වෙන් කරනවා වෙන වැඩකට. මම මේ වැඩේ කියන්නම් දැන්. දැන් ළමයි මේ පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම සහ මෙන්න මේ 12 සහ 13 වෙනි පාඩම. පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි 12 සහ 13 වෙනි පාඩම. තනිකර තියරි තියෙන්නේ. හරිද? පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩමේ ලොකුවට ප්‍රශ්න ඇහෙන්නේ නැහැ. පාඩම් දෙකකින්ම ලකුණු 4ක් විතර තමයි විභාගයට ඇහෙන්නේ MCQ.
හරි වැඩි ඇහෙන්නේ නැහැ. 4ක් විතර ගන්නකො ඇති. හරි 4ක් විතර එනවා. හැබැයි මේ 12 13 වෙනි පාඩම් ටික පොඩ්ඩක් වැදගත්. 12 13 මේ පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩමට වඩා තියරි වලින් අඩුයි. හැබැයි ලකුණු වලින් වැඩි. කප්ටි වෙන්න ඕනේ. දැන් මේ පාඩම් දෙක පාඩම් කරනවට වඩා මේ පාඩම් දෙක පාඩම් කරන ළමයාට ලකුණු වැඩි. අනිත් එක මේකේ තියරි වැඩි ලකුණු අඩුයි. මේකේ තියරි අඩුයි ලකුණු වැඩි. හරිද? මේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි MCQ ගොඩක් වෙලාට ඇහෙන්නේ. 12යි 13 MCQ ඇහෙනවා. සක්ච එසේ එකෙත් ඇහෙනවා එසේ එකෙත් ඇහෙනවා. ඒක මාරු වෙනවා. සක්ච එසේ වෙනවා එහෙම මාරු වෙනවා. හරි. එතකොට මේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි 12යි 13යි. ওই පාඩම් හතර මම අමතර දවසක් දාලා කරනවා. ඇයි ඒ? 12 කියන පාඩම ළමයි ඉක්මනට ඉවර කරන්න පුළුවන් පාඩමක්. 13 වෙනි පාඩම කියන්නේ ඉක්මනට ඉවර කරන්න පුළුවන් පාඩමක්. පළවෙනි පාඩම දෙවෙනි පාඩමයි මේ ටිකක් වෙලා යනවා. නමුත් ඒක මේ ටක් ගාලා අපි ඉවර කරලා දාමු. මොකද පාඩම් කරන්න තියෙන්නේ. වැඩක් නැහැ ලොකුවට. නිකන් දඟලලා වැඩක් නැහැ. දඟලන්න ඕන පාඩම් ඕන තරම් තියෙනවා. හරිද? එතකොට ওই පාඩම් හතර මෙන්න මේ දවසේ මම කරන්නේ. මෙන්න මේ දවසේ. අමතර දවසේ. හරිද? අමතර දවසේ තමයි මම ඒක කරන්නේ. මේ පාඩම් හතර ඉවර වුණාට පස්සේ ඔය පාඩම් හතර ඉවර කරන්න මට සාමාන්‍යයෙන් මාස 3කමාරක් 4ක් විතර යනවා. හරි. ඒ කියන්නේ ප්‍රධාන පාඩම් ටික මේ දවස් දෙකේ යනවා. යන අමතරව මේ අමතරව තමයි මේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි 12යි 13යි කරන්නේ. හරිද? එතකොට ඔයාට ඉක්මනට සිලබස් එක කවර් වෙනවා කියලා තේරෙනවා එතකොට. හරිද? මන්ට සිලබස් එක කවර් වෙනවා. එතකොට ළමයි ඔය පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි 12යි 13යි ඉවර වුණාට පස්සේ මේ පැය තුනේ මොකද කරන්නේ? ඔය පැය තුනේ මොකද කරන්නේ? ඔය පැය තුනේ මම කරනවා අපි දැනට ඉගෙන ගත්ත පාඩම් තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් අපි ඉවරයි කියලා ඉවර නෑ හොඳේ. ඉවරයි කියලා හිතන්නකෝ නිකන් සංඛ්‍යා පද්ධති තාර්කික තාර්කික ద్వාරයි මේ OS එකයි. ඔය පාඩම් ටික ඉවරයි. මේක 3 4 5 ඉවරයි කියලා හිතන්නකෝ. මේ පැය තුනේ කරන්නේ මොකක්ද දන්නවද? ඔය පැය තුනේ කරන්නේ ඔය පාඩම් වල වැදගත් පොයින්ට් තියෙනවනේ. ඒ ටික නැවත මතක් කරගන්න. නිකන් නෙමෙයි මතක් කරන්න. පේපරයකින් හරි පොඩි පේපරයක් මහා මේ ස්ට්‍රෙස් පේපරයක් නෙමෙයි නිකන් නෝමල් පේපරයක් දීලා ඒ පේපරේ අරමුණ තමයි මේ අපි දැනට ඉගෙන ගත්ත කරුණු තියෙනවනේ. ඒ ටික පොඩ්ඩක් මතක් කරලා ගන්න එක. අමතක නොවී යන්න. එතකොට මේ දවසින් වෙන්නේ ඔයා ඉගෙන ගත්ත ටික අමතක නොවී තියාගන්න එක. මේ දවස් දෙකෙන් වෙන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න එක. හරිද? එතකොට මොකද වෙන්නේ? අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඒ ටික මෙහෙම ආයෙ කරකිනවා. මෙහෙම අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න දේවල් නැවත සතියට පාරක් කරකිනවා. අලුතෙන් ඉගෙන ගන්නවා කරකිනවා. මොකද වෙන්නේ? ඔයාලා අමතක වෙන්නේ නැහැ. හරි? මේක මේ නිකන් අර ප්‍රැක්ටිස් වෙන්න කරන දෙයක් නෙමෙයි. හරි? මම මේක කරලා දිනවා. ළමයි ගොඩකට මේකට ගොඩක් වෙලාවට මේ ප්‍රතිඵල තියෙනවා. ඔය පාඩම් කරන්න කම්මැලි උන්ට ගොඩක් උන්ට මෙතන ප්‍රතිඵල තියෙනවා. ඇයි මේ ඔයා පන්ති ඇවිල්ලා පන්ති ඉඳහන් වාඩි වෙලා කියන්නේ මේ ඔන්ලයින් මේ පන්තියට වෙලා ඉන්න. වැඩ නොකරත් ඔයා අනිවාර්යෙන් වාට සැලේ එහෙම නිකන් වැඩ නොකර ඉඳලා ඒකක් ගන්න බෑ. ගොන් කතා. හරිද? මං කියන්නේ මේ ඔයා ඉන්නවට වඩා ඔයාට දෙයක් කරගන්න පුළුවන් අපේ පන්ති. එහෙම හිටියත්. ඒකයි මං කියන්නේ. හරිද? එතකොට මේ දවස් දෙකේ අපේ පන්ති සාමාන්‍ය විදිහට යනවා. මේක අමතරව මං කිව්වා මේ පාඩම් 4 වෙනවා. ඊට අමතරව අර විදිහට මේ පේපරයක් කරලා අර අමාරු පාඩම් වල තියෙන වැදගත් කොටස් එහෙම කරනවා. සහ මේ ඇනලයිස් එකක් දාමු අපි. සෙට් එකත් එක්ක දාමු. හරිද? පන්ති ඔයයි මා එකතු වෙලා අපි බලමු මොනවද කොහොමද මම නම් දන්නවා මම ඔයාලත් එක්ක එක කරන්නේ ඔයාලටත් අවබෝධයෙන්. ඒ කියන්නේ අපි කරපු පාඩනුයි අපි පාස් පේපර් අරගෙන කොහොමද ඇනලයිස් වෙලා තියෙන අපි පොඩ්ඩක් ඇනලයිස් කරමු. ඔයයි මම නම් කරලා තියෙන දැනටම ඔයාටත් එක්ක අවබෝධ වෙන්න ඕන හින්දා කරලා බලමු. ඉතින් ඔයාලට හොඳ අවබෝධයක් එනවා මේ පාඩමෙන් කොතනින්ද විභාගයට ඇහෙන්නේ. සමහරක් වෙලාවට දැන් හිතන්නකෝ මේ OS පාඩමේ පිටු 40ක් තියෙනවා කියලා ටියුට් එකේ. හරි? එතකොට මේ විභාගයට ඇහෙන්නේ වන් සමහරක් වෙලාවට පිටු 20ක් වගේ. ඊටු ටික අහන්නෙම නැහැ. ඔය පිටු 20 තමයි ඇහෙන්නේ. එහෙම හිතන්නකෝ. ඒතර ඔයාට හොඳ නොලෙජ් එකක් එනවා. මේ පිටු 20ෙන් තමයි අහන්නේ. ඒතකොට මට හදිස්සිය මේ පාඩම බලනවා නම් ඉක්මනටම බලන්න ඕනේ අර පිටු 20 කියලා වාගේ ඔලුවට එනවා. මේක තනි කර ප්ලෑන් එකක්. කපටි වෙන්න ඕනේ. හරි? විභාගයේ ඇතුළට ගියාට පස්සේ අපට යම් කිසි වෙලාවක් දෙනවා. පැය දෙකක් හරි පැය තුනක් හරි. හරි? එතකොට මේ වෙලාව ඇතුලේ අපිට දුන්න ලකුණු ප්‍රමාණයෙන් වැඩිපුර ලකුණු ටිකක් අහුලා ගන්න කෙනා තමයි දිනන්නේ. නැතුව
100ක් මේවා මේ ඉවර කරපු එකාවත් හොඳට කටපාඩම් කරපු එකාවත් මේ මුලින් ඉඳන් වැඩ කරපු එකාවත් උන් නෙමෙයි. හරිද? විභාගෙට ගිහිල්ලා විභාගෙ දෙන කාලේ වෙලාවේ තුල වැඩිපුර ලකුණු ටිකක් ඔයා ගන්න කවුද? ඌ තමයි දිනන්නේ. හරිද? ඒක තමයි ඇත්ත. හරි. එතකොට කපටි වෙන්න ඕනේ. හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ආවට ගියාට විභාග ලියලා බෑ. මගේ යාළුවෙක් හිටියේ මාත් එක්කම මම හැමදාම පන්තියේ වගේ වැඩවලට ගියේ නැහැ. හරි මට පන්තියේ සල්ලි තිබ්බෙත් නැහැ. මං ගෙදරට වල තමයි වැඩ කරේ. ගොඩක් වෙලාවට. මගේ යාළුවා ඉස්කෝලේත් යනවා. ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා 8 උදේ 8ට ගිහිල්ලා හවස 5 වෙනකම්. ඊටත් වඩා පන්ති. රෑ 9 10 sorry 11 12 වෙනකම් වැඩ. 9 10 නෙවෙයි 11 12 වෙනකම් වැඩ. හරි උසස් පෙළ මුල් කාලේ ඉඳන්ම 12 13 මම ඇවිල්ලා වැඩි පන්ති යන සල්ලිත් නැහැ. වැඩි ආසත් නැහැ. පිස්සු කෙල හිටියේ. එතකොට ගේම් ගැහුවා. ට්‍රැවල් කරන්න ගියා. හරිද? 10ට කුලට නිදාගත්තා. එහෙම ඉඳලා අන්තිම මාස 4 මට තේරුණා මේක කොහොම හරි කරගන්න ඕනේ කියලා. මම හේතු ඔක්කොම ඉස්සරහට කියන්නම්. ඒවත් වැදගත්. හරිද? මේ අන්තිම මාස 4 හරි ප්ලෑන් එකක් ගහලා වැඩ කරා. අන්තිමට මම කැම්පස් ගියා. අරු කැම්පස් ගියේ නැහැ. හරිද? මම කැම්පස් ගියා. අරු ගියේ නැහැ. හැබැයි ඌ හොඳට වැඩ කරේ. ඉස්කෝලේ මිස්ලත් යාළුවගෙන මම ඉස්කෝලේවත් යන්නේ නැහැ. මම මාව දන්න ළමයිකින් අහන්න ගිහිල්ලා. මම දන්න අයකින් ඕන. දැන් මාව දන්න අය මෙතන ඇති. ඔයාලා දන්නේ නැති මම ඉස්කෝලේ ඉන්නේ නැහැ. ඒත් වැඩේ කොට දැම්මේ මමනේ. කොහොමද මේක ළමයි මේක ඇවිල්ලා මේ අසාධාරණ ලෝකයක්. හරි මේක සාධාරණකම් නැහැ. හරිද? සාධාරණ හැමෝටම සමාන. එහෙම ඒවා නැහැ. ඔයා කපටි වෙන්න ඕනේ. හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ හොඳට නොලෙජ් එකක් තියෙන්න ඕනේ මේ සම්බන්ධව වැඩේ ගොඩ දාන්න පුළුවන්. අද මම මේ ගොඩ දාලා හොඳ මේ උසස් පෙළක් කරලා කැම්පස් එක වැඩ කරගෙන මම එකක් නෙවෙයි කැම්පස් දෙකක වැඩ කරනවා. හරිද? ඒ දෙකත් කරගෙන නේ ඒ දෙකත් කරගෙන පන්ති කරනවා දැන්. අර එහෙම හිටපු එකයි ඉස්කෝලේවත් යන්නේ නැතු. හරිද? එහෙම කරන්න බම් මේක තීර වෙනම ලෙවල් මේක හැමෝටම තේරෙන්නේ නැහැ. හරිද? මේක හැමෝටම තේරෙන්නේ නැහැ. හරි. ක්ලිප් එක වැටුණා. හරි. එතකොට මම මේ කියන ටික මේ වෙනකන් අහන් හිටියනම් වැඩක්. හරිද? මොකද ගොඩක් උන් මෙච්චර වෙලා අහන් ඉන්නේ නැහැ. මුල් ටික අහගෙන යනවා පඬිතේ වගේ. හරිද? හරි. මෙන්න වැඩේ. මුල් මම කියන්නම් ඔක්තෝබර් මාසේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔක්තෝබර් මාසේ වෙනව ළමයි අපේ එතන පළවෙනි පාඩම දෙවෙනි පාඩම මම කිව්වනේ ඒක අමතර දවසක් දාලා කියලා කරන්නේ. සංඛ්‍යා පද්ධතිය වලින් යන්නේ තුන්වෙනි පාඩම. ඔක්තෝබර් මාසේ තුන්වෙනි පාඩම තනි කර යන්නේ. හරිද? අනිත් දේවල් කරන්නේ නැහැ. මේක නොමිලේනේ යන්නේ. ෆ්‍රී. ඔක්තෝබර් මාසෙම නොමිලේ. හරිද? නොමිලේ. ඇවිල්ලා බලන්න. මම මේ මාසෙ නොමිලේ කරන්නේ බලට මාව සෙට් වෙනවද බලන්න. නැත්නම් අපතරාදී මේ අම්මලා තාත්තලා සල්ලි වියදම් කරන්න එපා. හරි? සෙට් වෙනවා නම් ඉන්න නැත්නම් නිකන් ඉන්න. ඊට පස්සේ නොවැම්බර් බලමු. හරිද? නොවැම්බර් මාසේ මම කරන්න ඉන්නේ ලොජික් ගේට්. ලොජික් ගේට් කරනවා. පස්වෙනි මාසේ OS එක කරනවා. OS එක කරනවා. ඊට පස්සේ පළවෙනි පාඩම තියෙනවනේ. ඒක අමතරව මේ දවසේ කරනවා. මේ මාසේ කරනවා. මේ මාසෙත් කරනවා. මොකද ඒකට මේ අපි පැය 3යිනේ දෙන්නේ. අපට සාමාන්‍යයෙන් මාසයකමාරක්වත් ඕනේ. එතකොට දෙවෙනි පාඩමත් දෙසැම්බර් මාසේ පටන් ගන්න පුළුවන්. එතකොට ඔක්තෝබර් මාසේ වෙන්නේ සංඛ්‍යා පද්ධති පාඩම. නොවැම්බර් මාසේ වෙන්නේ තාර්කික ద్వාර සහ පළවෙනි පාඩම. දෙසැම්බර් මාසේ වෙන්නේ OS එක සහ පළවෙනි පාඩම. හරි. ඔයා හිතා ගන්න බැරි ඉක්මනට අපේ රිවිෂන් පන්තියේ හිතා ගන්න බැරි ඉක්මනට විෂය නිර්දේශය ආවරණය වෙනවා. මොකද විෂය නිර්දේශය ආවරණය කරන එක තමයි මුලින්ම මම කරන්නේ. ටක් ගාලා. ඊට පස්සේ අපිට හොඳ වෙලාවක් තියෙනවා. හොඳට පේපර් කන්න පුළුවන්. හරිද? අම්බරම්බර කට්ටේ. හරි මේ යන ගමන් පේපර් වෙනවා. හරිද? මේ යන ගමනුත් පේපර් වෙනවා. හරි. පළවෙනි පේපරේ තමයි ළමයි මාසයකට පාරක් මම පේපරයක් දෙනවා. හරිද? මාසයකට පාරක් මම පේපරයක් දෙනවා. හරිද? ඒ පේපරේ වැදගත් පේපරයක්. මොකද ඒ පේපරේ තියෙන්නේ
පාස් පේපර් තියෙනවනේ විභාග පේපර් විභාගෙට ප්‍රශ්නේ එන ආකෘතියක් තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යා පද්ධති පාඩමේ විභාගේ අහන විදිහක් තියෙනවා. ඒ විදිහට අනුව හදපු පේපරයක් මේක. හරිද? ඒ පේපරේ හැම මාසෙම යනවා අපි ඉවර කරපු පාඩමට අදාළව තමයි පේපරේ යන්නේ. උදාහරණයක් විදිහට අපි සංඛ්‍යා පද්ධති ඉවර කරොත් සංඛ්‍යා පද්ධති පාඩමට අදාළව තමයි පේපරේ යන්නේ. තේරුණාද? ඒ පාඩමේ විභාගයට අහන්න පුළුවන් ආකෘතියට තමයි පේපරේ හැදෙන්නේ. එතකොට ඔයාට ඒ පේපරේට හොඳට ලියා ගන්න පුළුවන් කියලා කියන්නේ එක ඔයා හොඳට පාඩම වාට තේරිලා දෙක ඒ පාඩමේ විභාගයට අහන විදිහ දැන් ඔයා දන්නවා කියන එක. හරිද? මේ හැම දෙයකටම හේතුව මම ඔයාට මොකක් කරේ පොඩි පේපරයක් කරනවා කියලා හිතන්නකෝ. ඒකට මොකක් කර හේතුවක් තියෙනවා. හරිද? දැන් මේ පේපරේ කරන්න හේතුව ඔයා දන්නවා. තව යනවා පේපර්. හරිද? මම එක මේ පබ්ලික් කියන්න කැමති නැහැ. කොපි කරනවා ගොඩක් අය. ඒක නිසා තව ඇතුලේ වෙනවා සිද්ධි ටිකක්. ඒ ටික ඇතුළට ආවට පස්සේ තමයි ඉතින් ඔයාලට දැනගන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ පාස් පේපර් තියෙනවනේ. ඒව කරනවා විශේෂ ක්‍රමවේදයකට. එහෙම නිකන් අර පැය 4-5 දාගෙන කරන්නේ නැහැ. ඒක මම ගානට ප්ලෑන් කරලා තිනවා. වට නොදෙනී දවසට පොඩි වෙලාවක් සාමාන්‍ය විනාඩි 30ක් වගේ අරගෙන පේපර් කරන්න තියෙනවා. එතකොට ඔයා එහෙම 30 සතියක් දෙකක් යනකොට ඔයා ගොඩක් පේපර්ස් කරලා දන්නේවත් නැතුව. හරි? ඔය පොඩ කරන වැඩිත් මරු. හරි? සාමාන්‍යයෙන් මම ඔක ඉගෙන ගත්තේ ඔය මහාචාර්යවරයෙක්ගෙන්. එයා කිව්වා මම කිව්වා මට සර් මම මේ කැම්පස් දෙක ඉගෙන ගන්නවා. එතකොට මම ටියුෂන් කරනවා. මම ටියුෂන් ඇවිල්ලා ළමයි 9 10 11 12 13 මේ වසරවල් 5ක් කරනවා. එතකොට සර් මට ටයිම් එකක් නැහැ මම පොත් කියවන්න නැසෙ මට ටයිම් එකක් නැහැ. මම කිව්වේ හරිද? මේ ඊට පස්සේ එයා කිව්වා මම කියනකොට එයා මට පොතක් දුන්නා. මම කියනකොට මේකේ පිටු 5ක් කියවන්න කිව්වා දවසට. පිටු 5 කියවනකොට සාමාන්‍ය විනාඩි 20ක් විතරයි කිව්වා. පිටු 5ක් කියවන්න කිව්වා දවසට. හරි? ඔයා මේ ඔක මාස දෙකක් විතර කරලා එන්න කිව්වා. මේ එතකොට මම ගියා බලන්න දැන් පිටු 5 ගානේ මම කියෙව්වා. හරි? එතකොට මට සතියක් විතර යද්දි තේරුණා මම දැන් මේ පොත කියවලා ඉවරයි නේද? හරිද? එතකොට ඊට පස්සේ මම කල්පනා කරා වෙලාව කියන දේ හරියට මැනේජ් කරන්න ඕනේ නේද? කියන්නේ අපි නොහිතන දේ. කියන්නේ මම වෙලාව මැනේජ් කරා. හැබැයි අර පොඩ කරන එක පට්ට පවර්ෆුල් කියලා තේරුණේ ඊට පස්සේ. හරිද? පොඩ කරන එක. ඒ කියන්නේ ළමයි එකපාර ලොකුවට දෙයක් කරන්න හදන්න එපා. අනිත් එක එහෙම ලොකුවට වෙනස් වෙන්න යන්නත් එපා. ඔය ගොඩක් ළමයි කරන දේ තමයි අද ඔයා ඉන්න විදිය සම්පූර්ණ වෙනස් කරන්න හදනවා හෙට දවසට. එහෙම කරන්න බෑ. එහෙම කරන්න එපා. එහෙම කරන්නත් බෑ. එහෙම කරත් ඔයා ආයෙ පරණ ට්‍රැක් එකටම වැටෙනවා. මේක ටික වෙලාව චුට්ට වෙනස් කරන්න ඕනේ. තේරුණාද? දැන් ඔයා හිතන්න දැන් ඉතින් පොතක් අතින්වත් අල්ලන්නේ නැහැ කියලා. හරිද? හිතන්නකෝ. එතකොට හෙට ඔයා කෙලින්ම පොත අරගෙන පාඩම් කරන්න යන්න එපා. මං කියන්නේ මුල් දවසම පොත අරන් පාඩම් කරන්න යන්න එපා කියලා මං කියන්නේ. ඔයා එහෙම කරන්නකෝ. කරොත් මං ආයෙ ඔට්ටුවක් දානවා. ආයෙ සතියක් යන කලින් ඔයා වැටෙනවා අර ට්‍රැක් එකටම. ඔයාට ඇති මේ එක්ස්පීරියන්ස් උත් ඇති. ඔක කරන්නේ මෙහෙමයි. ඔයා පොත් කියවලා ඔයා කියන්නේ පොත් අතින්වත් අල්ලන්නේ නැහැ ගේම්ස් ගහන එකක් කියලා හිතන්නකෝ ඔයා. හරි? දවසම ගන්න ගේම් ගහන එක පොත් කියවන්නේ නැහැ. මෙහෙම කරන්න. පැයෙන් පැය වැඩි කරන්න. හරි? කියන්නේ දවස් දෙකෙන් දෙකට පැයෙන් පැය වැඩි කරන්න. හෙට පටන් ගන්නවා කියනකො හෙට පැය පාඩම් කරන්න. පැය පාඩම් කරා ඊට උටික් ගේම් ගහපන්. පැය පාඩම් කරා ගේම් ගහපන්. හරි? ඊට පස්සේ ඕක දවස් දෙකෙන් දෙකට වැඩි කරන්න. දවස් දෙකෙන් දෙකට වැඩි කරොත් ඔය මාසයක් වගේ ඇතුළත ගේම් ගහන එක ගොඩක්ම අඩු වෙනවා. නැතිම කරන්නත් එපා. හරි? එහෙම ඒකුත් තියෙනවා. ගේම් ගහන වගේ දේවල් අර පුරුදු වුණාම ඇබ්බැහි වීමක් නේ. ඒක එකපාර නවත්තන්න බෑ. විනාඩි 30ක්වත් ගහන දවසට. දිගටම ගහන ඒක තියාගෙන මේ දවසේ අන්තිමට හරි? මුලදී තියාගන්න එපා. මුලදී තියාගත්තොත් ඔය ගහන පැය 4-5 අන්තිමට තියාගන්න. වැඩ ටික ඔක්කොම කරලා ඉවරනාට පස්සේ තමයි ඒක අල්ලන්න පුළුවන්. මම ඉස්සරහට ප්ලෑන් එක දෙන්නම්. හරි? පන්ති ඇතුළේදී ප්ලෑන් එක දෙනවා. මේ ඒ ගැන අපි ඒ වෙලාවට කතා කරමු. හරි? ඉතින් මේ ඔයා ඔක්තෝබර් මාසේ වෙන්න අපි සංඛ්‍යා පද්ධති පාඩම එන්න නැතුව ඉන්න එපා. අනේ මම දන්නවනේ සංඛ්‍යා පද්ධති. මොකද්ද ඔය පාඩම? ඕක මම 10 වසරෙත් ඉගෙන ගත්තා. 11 වසරෙත් ඕවා කරා. නෑ එහෙම වුන්නේ නෑ. පඬිත වෙන්න එපා. එන්න නොමිලේනේ එන්න. මොකද මේක ඇතුළේ මම උගන්වන විදිහ වෙනස්.
සහ පේපර්ස් ඒ වගේ දේවල් වෙනස්. වෙනම ගේම් එකක් හරි මේක වෙනම ගේම් එකක් වෙන පන්ති වලට ගිහිල්ලා ඒ ඔළුවෙන් මගේ පන්තියට එන්න එපා. මේක වෙනම සීන් එකේ යන්නේ. ඒක නිසා ඔයා මේක හොඳට ඔළුවට ගන්න. මේක වෙන විදිහ අනිත් එක ඔයා 1500 ඔයා හිතන්න එපා රිවිෂන් පන්තියක් ඔයා ගන්න පුළුවන් වෙයි කියලා. හරි. මට 1500ක් මම ගන්න බං මට මෙහෙම ලොකුවට කියන්නේ සල්ලි හොයන්න ඕනේ. තු ඉතින් ටියුෂන් එකට එන්න යන කාරුවත් නේ. සල්ලි හොයන්න ඒ කියන්නේ එහෙමයි කියලා අර නිකන් මරාගෙන සල්ලි ගන්න ඕනේ නැහැ. මට මගේ වියදම් ටිකයි මම ආස කරන දේවල් ටික කරගන්න මට මේ ටික ඇති. තේරුණාද? ඒ කියන්නේ ටියුට් එක print කරලා ඔයාලා ගෙදරට එවලා ඉතුරු වෙන සල්ලි වලින් ඇඩ්මින් පැනල් එකට අජ්ජවලා ඉතුරු වෙන සල්ලි ටික මට ඇති. මගේ වැඩ කරගන්න. හරි මම එහෙම ලොකුවට අර ඒ කියන්නේ මම ඇත්තටම කිව්වොත් මම මේක ගොඩක් කල් ටියුෂන් කරන්නේ නැහැ. තව අවුරුදු 4-5ක් කරයි උපරිම. මොකද මම ග්‍රැජුවේට් වෙලා ඉවරනට පස්සේ මම හිතන් ඉන්නවා වැඩිදුර අධ්‍යාපනය සඳහා මම හිතන් ඉන්න රටක් තියෙනවා. ඒ රටට යන්න සහ ඒ වැඩ ටික කරගෙන යන මම ආසයි මහාචාර්යවරයෙක් දක්වා ඉගෙන ගන්න. ඒතර මට මේකේ මේ එල්ලිලා ඉන්න බෑ හැමදාම. හරිද? ඒක නිසා මේ මට ඇවිල්ලා ඇත්තටම ගත්තොත් මට අර පොකට් මනී කියලා කියන්නේ ළමයි. අපි එදිනෙදා ජීවිතේදී පාවිච්චි කරන මුදල් අන්න ඒ වගේ දේවල් මේ හොයාගන්න තමයි මම මේ පන්ති කරන්නේ සහ මගේ ආසාවට. මම කැමතියි මාව අඳුරන කට්ටිය ගොඩක් ඉන්නවට කැම්පස් එකේ වුණත් මම අඳුරන අය ඉන්නවනම් මම කැමතියි. දැන් මම අපේ කැම්පස් එකේ පළවෙනි වසරේ ළමයිට මම උගන්වනවා ICT. මොකද සමහරක් ළමයි ඉන්නවා උදාහරණයක් විදිහට ඔය කොමර්ස් ගල් හිමේන ඒ කියන්නේ IT නොකරපු ළමයි ඉන්නවා. හිම ලොකු දැනුමක් නැහැ. අඩුම තරම Excel එකවත් ඕපන් කරගන්න තේරෙන්නේ. හරිද? ඉතින් ඒ වගේ අය ඉන්නවා කැම්පස් එකට එනවා. ඉතින් එයාලට උදව්වක් කරනවා මම කොප්පි දානවා. ඒ වගේ දේවල් මම කැමැත්තෙන් කරන දේවල්. හරි. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. එතකොට නම් 9 වසර සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන්නේ. 9 වසර මාරු හරි සිලබස් එක දැන් අලුත් වෙලා. මේ මරු ඇත්තටම දැන් ඉස්සරහට එන සිලබස් මරු. මේ එහෙම එකක් තියෙනවා. මොන්නේ වැඩ පිළිවෙල මොනවා හරි තව මට කියන්න අමතක වුණාද? අනිත් එක මම වැඩි කියවන්නේ නැහැ. හරිද? මම මේ අද්දේ කියෙව්වා. අද ඉතින් උගන්වන්නේ නැහැ නේ පාඩම. අද්දේ කියෙව්වා වැඩිම කියවන්නේ නැහැ. ඉතින් අලුතෙන් එන ළමයි හිතනවා ඇති නැත්තම් මේ කියවනවමද වැඩක් කරන්නේ නැද්ද කියලා. හරි. එහෙම මොකුත් නැහැ. අද කියවද්දි කියවනවා. හරි. කරද්දි කරනවා. ඒතකොට ළමයි මේ ඔන්න වැඩේ විෂය නිර්දේශය තියෙනවා. මේ මාසේ වැඩ පිළිවෙල සහ ඊළඟ මාසවල වල වැඩ පිළිවෙල තියෙනවා. මේක සංඛ්‍යාපදයෙන් හින්දා එන්නේ නැතුව ඉන්න එපා. හරිද? මෝඩ වෙන්න එපා. මම දන්නේ හින්දා කියන ගොඩක් ළමයි හොමෙන්නේ නැතුව ඉන්නවා. මෝඩයි කියන්නේ. අනේ මන්ද කියන දෙයක් අහන්නේ. අපි ඔයාලා ළමයි ගොඩකට උගන්වලා තියෙනවා. ඒකයි කියන්නේ. හරි? එන්න. ඒක කරගන්න. ඊට පස්සේ මෙන්න අඩුම පැය 10ක් යනවා. හරි? පැය 3යි 3ක් කර 9ක් නේ එන්නේ 10ක් යනවා 10ක් කො ඊට වැඩි වෙනවා. අනිත් එක අපි තව පේපර්ස් කරලා පේපර්ස් සාකච්ඡා කරනවානේ. එතකොට ඉතින් කොහොමද පැය 20ක් විතර වෙයි මේක. හරි. මේ රෙකෝඩින් ඒව ගන්න පුළුවන්. අනිත් පන්ති වල තියෙන ටික මේ විදිහම තියෙනවා. රෙකෝඩින් ඒව ගන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා මගේ පන්තියේ. මගේ පන්තියේ මම හැම කියන්නේ ළමයි හින ගොඩක් ගන්න නැහැ. හරි. ඔය හොයලා බලන්නකෝ. මගේ පන්තියේ කලින් කරපු අයියලා කලින් අහලා බලන්නකෝ. සමහරක් කට්ටියන මං කියලා තියෙනවා මගේ පන්තියේ ළමයි අරන් ඉවරයි කියලා. අහලා බලන්න. මං ගාව chat උනත් ඇති පෙන්නන්න පුළුවන්. හරි? කියන්නේ එහෙම මම ගන්න නෑ. අර ගොඩක් ළමයි මං ගන්න නෑ. මොකද මම මාසින් මාසෙට යාට ප්ලෑන් එකක් දෙනවනේ. ඒක මට දරා ගන්න පුළුවන් ප්‍රමාණය තමයි මං ගන්න. මොකද මම වෙන වැඩක් කරගෙන කැම්පස් වැඩක් කරගෙන ඒවත් පාඩම් කරගෙන එහෙමනේ වැඩේ යන්නේ. එතකොට මට දරා ගන්න පුළුවන් සීමාවක් තමයි මම ළමයි ගන්න. ඒකත් ඔළුවේ තියාගන්න. මොකද සල්ලි වලට කරනවා නම් ඉතින් මට ඔක්කොම දාගෙන කරගෙන යන්න පුළුවන්. ඒක මගේ ක්වොලිටිය තමයි අඩු වෙන්නේ. මට එහෙම ඕනේ නෑ. ඉන්න ප්‍රමාණයට මම උපරිම සාධාරණයක් කරනවා. හරිද? එතකොට රෑත් දෙකට නෙමෙයි 3ට දැම්මත් මැසේජ් එක මම ඔන්ලයින් ඉන්නවා. ඕන ප්‍රශ්නයක් අහන්න උගන්වපු දේවල් වලින් ඕන දෙයක් කියා දෙනවා. ඕන වෙලාවක ඒ වෙලාවට. හරි? ඒතර මගේ පන්තිය ඇවිල්ලා සමහර ළමයි ඉන්නවා පාඩම උගන්වලා තේරෙන්නේ නැති. මොකද එක එක මානසික මට්ටම්නේ. එහෙම තේරෙන්නේ නැති ළමයි ටිකම වෙනම අරගෙන ආයේ පාඩම වෙනම දවසක් දාලා කරනවා. වෙනම ඉතින් අමතක සල්ලි ගන්න නැහැ. හරිද? ඒ වගේ ගොඩක් වැඩ මං කරලා තිනවා ඔයාලා බලන්න. හරි? ඉතින් ඔන්න හොඳම අපේ පන්තිය යන කොහොම හරි අපේ පන්තියට ආපු ළමයි ලේසියකින් ෆේල් වෙලා නැහැ. ඒ කියන්නේ ඌ වැඩ කරන්නේ නැතුව ඉඳලා ෆේල් වුණොත් කරන්න දෙයක් නැහැ. මම කියන්නේ මම කියන දේවල් අහලා වැඩ කරලා ප්ලෑන් එක අනුව ගිහපු එකෙක්වත් ෆේල් වෙලා නැහැ. කැම්පස් ඉන්නේ. මගේ මට සතුටුයි මගේ කැම්පස් එකටම ඇවිල්ලා තියෙනවා. මට වැඳලා තියෙනවා කැම්පස් එකට. මං ඒ වගේ තමයි මම සතුටු වෙන්නේ. හරිද? ඉතින් ඒ වගේ වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඔන්න ඔච්චරයි වැඩේ. ඔක්කොම ටියුට් ටික ඔක්කොම වෙනවා රුපියල් 1500යි. මම වාට දාන්නම් මගේ WhatsApp එකේ නම්බර් එක.
විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න ළමයි. හරි. එතකොට ඔයාලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකේ යට කමෙන්ට් එකක් විදියට දාන්න. නැත්නම් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට එහෙම අහගන්නත් පුළුවන්. හරිද? හරි. මෙන්න නම්බර් එක. හරි. මම මෙතන ලියන්නම් 0යි 70යි 287යි 287යි 93යි 68 93යි 68 WhatsApp එකට මැසේජ් එකක් දාන්න 2026 රිවිෂන් එක පටන් ගන්න පුළුවන් මේ රිවිෂන් එකට ජොයින් වෙන්න පුළුවන්ද කියලා පටන් ගන්න ඔක්තෝබර් 10 හරිද ඔක්තෝබර් 10 වැඩේ පටන් ගන්නවා දැන් ඔක්කොම මං කියලා ඇති පේපර්ස් මේ තව වෙනවා හොඳේ මෙච්චරක් නෙමෙයි තව වෙනවා මට මේ එළියට කියන්න බෑ මොඩල් පේපර්ස් ෆාස්ට් පේපර්ස් හැමදේම කරවනවා ඒ කියන්නේ කිසිම ඩවුට් එකක් තියාගන්න එපා වැඩේ සරලව සුපිරියටම යනවා හරිද අඩුම තරමේ ළමයි මගේ ටියුට් එක මම්ම තමයි ටයිප් සෙටින් කරන්නේ හරිද ඒ කියන්නේ මම්ම ටියුට් එක ලියලා මට ඔයාලට පෙන්නන්න පුළුවන් මම ලියපු ටියුට් ඇති හරිද ඒ කියන්නේ කිසිම කොපි නෙමෙයි කොපි නම් විනාඩියක් ඉන්න හරිද මේ මෙන්න ඔයාලට පේනද සයිස් එක පොතේ පොතක් කියන්නේ මේ මං අතින් ලිව්වේ මේ පේනවද මේ මෙතන තියෙන පිටු බර ලෝඩ් මේ ඇවිල්ලා මේ 4 වෙනි පාඩම මේ ඔයාලට ලිව්ව එක නෙමෙයි ගිය අවුරුද්දේ ලිව්ව එකක් ඒ කියන්නේ මම හැම අවුරුද්දකටම පාරක් වෙනම හදනවා ටියුට් එක මොකද ඒ අදාළ අවුරුද්දේ එන විභාගේ බලලා විභාගේ ප්‍රශ්නේ බලලා ඒ විදිහට පාඩම වෙනස් කරලා හදනවා දැන් ගොඩක් ගුරුවරු කරන්නේ තියෙන එක නැවත ටයිප් සෙටින් කරලා දෙනවා නැත්නම් වෙන ඩිසයින් කෙනෙක්ට දීලා පොඩ්ඩක් එහා මෙහා කරලා අරන් දාලා දෙනවා එහෙම ළමයි ක්වොලිටි මේන්ටේන් කරන්න බෑ. ඉතින් ක්වොලිටි නම් ක්වොලිටි හරිද? උඩ බලන්න මේ බොරු නම් මේ කාගේ හරි ටියුට් එහෙම නෙමෙයි මේ පේනවත් දන්නේ නැහැ මේ තනි කර මගේ අතින් ලිව්වේ. මේව තමයි ටයිප් සෙටින් වෙන්නේ. ටයිප් සෙටින් කරන්නෙත් මම. පිටයට දෙන්නේ නැහැ. මම තමයි ටයිප් සෙටින් කරන්නේ. මුල් කාලේ මම දෙන්නට තුන් දිනේ දීලා කරගත්තා. ඊට පස්සේ කරනවා හරියන්නේ නැහැ. මම්ම කර ගන්නවා කියලා මම කරනවා. මගේ ෆ්‍රී ටයිම් එක දාගෙන මම මගේ අතින්ම ටයිප් සෙටින් කරනවා. හරි. ඒක හරියම ක්වොලිටියෙන් ඔයාගේ අතට එන එක. ගුරුවරයාම ගුරුවරගේ අතින්ම හදපු ටියුට් ගුරුවරයාම ටයිප් සෙටින් කරපු ටියුට් තමයි ඔයාගේ අතට එන්නේ. හරි. කාගේවත් අතින් හදපු ඒවා මම නෙමෙයි. හරි. එතකොට වැඩේ ක්වොලිටියට ක්‍රියායකට යනවා. මේ ඇතුළට ආවට පස්සේ මීට වඩා පිළිවෙල වීඩියෝ එකක් දානවා. මම මේ වීඩියෝ එක දාද්දි මම පන්ති කරලා ඇවිල්ලා පොඩ්ඩක් මහස් වෙලා ඉන්නේ. අසනීපයි. මම අර දාන්න ඕනේ හින්දා දැම්මා. මොකද ගොඩක් ළමයි ටිකක් මට WhatsApp මැසේජ් එකක් දාලා තිබ්බා. පන්ති පටන් ගන්න නැද්ද කියලා අලුත් ළමයි සෙට් එකක්. මේ ඉතින් යාළුවෝ දැම්මේ. ඒ වුණාම තමයි වැඩේ යන්නේ. මේ අනිත් එක තමයි ඔයා ICT වල අලුත් ළමයෙක් නම් රිවිෂන් එකට එන අලුත් ළමයෙක්. ඒ කියන්නේ ඔයා විෂය මාරු කරපු කෙනෙක්. එහෙම ළමයෙකුත් මට මැසේජ් එකක් දැම්මා. ඔයාට කියන්න දෙන්නේ එහෙම බය වෙන්න දෙයක් නැහැ. මාස 10ක් තියෙනවනේ. ඔය මං කියන විදිහට වැඩ කරන්න. හරි මෝඩ වෙන්න එපා. මං කියන විදිහට වැඩ කරන්න. මම ඔයාට ප්ලෑන් එක දෙනවා පාඩම් කරන්න කොහොමද හැමදේම දෙනවා. සහ මං ඔයාට ටියුට් එක්ක එවනවා. ගෙදරට හැම ළමයෙක්ටම පොඩි මේ ටේබල් එක. ටේබල් කිහිපයක් එන්න පුළුවන්. මම ඒකේ වෙලාවට කියන්න. ඒ ටේබල් එක ඔයා ඒක ෆිල් කරන්න ඕනේ. දවසින් දවස ෆිල් කරනවා. ෆිල් කරලා අන්තිම දවසේ කියන්නේ ඒක සම්පූර්ණ ෆිල් කරලා ඉවුනම මට ෆොටෝ එකක් දාලා එවන්න. මම ඔයාලට කියනවා ඒක එවන්න ඕන විදිහ. ඒ විදිහට එවන්න. මට ඔයාට ඒක ෆිල් කරාම මට ඔයාට බලන්න පුළුවන් ඔයාගේ වැඩ කොහොමද ඔයා කරේ කියලා. හරි එතකොට ඒක බලලා ඔයාගේ තියෙන අවුල් ටික මම දැකලා එතෙන්ටම වෙනම හැම ළමයටම බෙහෙත් කරනවා. හරිද? ඔයාගේ තියෙන අවුල වෙන ළමයට නැති වෙන්න පුළුවන්. දැන් ඔයා සාමාන්‍ය ළමයි සමහර ළමයි ඉන්න උන්ට Python ගේමක් නැහැ. හරිද? ඒ කියන්නේ එයාට වෙන එක. ඒ කියන්නේ සිස්ටම් අවුල්. Python ගේමක් නැහැ සිස්ටම් තමයි අවුල්. එහෙම අමුතු ළමයි ඉන්නවා. හරිද? ඒකට එයාට ඒ විදිහට තමයි බෙහෙත් කරන්නේ. තේරුණාද? ඒක නිසා මේ අපේ පන්ති නිකන් ආවට ගියාට යන පන්තියක් නෙමෙයි. මම මේ පන්තියට කියන්නේ අතික්‍රමණ කියලා. හරිද?
අතික්‍රමණ රිවිෂන් එකක් කියලා මේකට කියන්නේ. මේ නම මම ගත්තේ ගොඩක් කට්ටියට මේක මතක් වෙනවද දන්න මේ නම කියවුවට පස්සේ රාමු channel එක දන්නවද? රාමු රන්දික මහාචාර්ය ගුරුතුමා උගන්වන YouTube channel එකක්. ඒ channel එකේ ඒ ගුරුවරයා කරන පාඨමාලාව තමයි අතික්‍රමණ කියලා කියන්නේ. ඉතින් අතික්‍රමණ කියන පාඨමාලාව කියන්නේ මාර ලෙවල් එකේ පාඨමාලාවක් සහ රාමු channel එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. දන්නේ නැති ළමෙක් ඉන්නවනේ දන්නේ නැති වෙන්න බෑ මෙතන ඉන්නු. හරිද? ඉතින් ඒකෙන් ගත්ත ආభాෂය සහ ඒවත් එක්ක කොහොමද ටයිම් මැනේජ් කරන්නේ ඒව සහ මම ගොඩක් ඉගෙනගෙන තියෙන්නේ. හරිද? මේ පැති ගැන හොඳට ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා මට අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. CT අර මේවා විතර නෙමෙයි. හැම පැත්තක් ගැන මට දැනුමක් තියෙනවා. මම ඒවා ආසාවෙන් ඉගෙන ගන්න හින්දා. ඉතින් මේ වගේ දේවල් මම ඉගෙනගෙන දිනවා. තව එක එක මනස ගැන තියෙන දේවල් මම කියවලා තියෙනවා. ඉතින් ඒ වගේන් ගත්ත ආభాෂය හැමදේමත් එක්ක තමයි මම මේ ඔයාලට මේ හැමදේම දෙන්නේ. හරිද? ආවට ගියාට වැඩ වෙන්නේ නැහැ. මේකේ ඕනේ කෙට්ට කියන්නේ බුද්ධිමතාවේ ඉඳන් අර මෝඩයා නෙමෙයි මෝඩයා කියන අය ඉන්නවනේ. ඒ වෙනකන් වැඩ කොට දාන්න පුළුවන්. සරලව කිව්වේ. හරිද? එහෙනම් ඉතින් අපි ඔක්තෝබර් 10 සෙට් කරමු. මට මැසේජ් එකක් දාන්න. ඔයාලව මම රෙජිස්ටර් කරගන්නවා. අනිවාර්යෙන් රෙජිස්ටර් කරගන්න. කියන්නේ රෙජිස්ටර් කරගන්න නම් මැසේජ් එකක් දාන්න. හරිද? පස්සේ කියන්න එපා මට මේ මොද ළමයි අරගෙන ඉවරුනාට පස්සේ මං ගන්නෙ නෑ. මට කරන්න දෙයක් නෑ. හරි? ඒක නිසා එන්න හිතන් ඉන්නවා මැසේජ් එකක් දාලා කියන්න සමව රෙජිස්ටර් කරගන්න කියලා. එහෙම ෆී එකක් මුකුත් ගන්න රෙජිස්ටර් කරගද්දි. හරිද? එතකොට රෙජිස්ටර් කරගන්න ළමයි ටිකට තමයි මම ටාගට් කරන්නේ. එතකොට මොනවාර නිවේදන දුන්නත් එයාට තමයි නිවේදන දෙන්නේ. හරිද? එතකොට ඇවිල්ලා බලලා ඉතින් සෙට් වෙනවා නම් සෙට් වෙනවා. මම හිතන්නේ නැති මේ ගාන්න ඔයාලට ඉතින් මෙච්චර ලොකු දෙයක් හොයාගන්න පුළුවන් කියලා. මේ කියන්නේ පේපර්ස් මොනවා කරත් මේ ගාන්න තමයි හොඳේ වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඉවරයි. හරි? මේ අපි ඔක්තෝබර් 10 හම්බෙමු. එච්චර ලොකුවට අර මේ කලින් ප්ලෑන් කරලා කරපු වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් සාමාන්‍ය දල අවබෝධයක් වඩ ගන්න පුළුවන් අපි පන්තියේ මොනවද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා මට කියන්න තියෙන්නේ. ඉතින් මේ එන්න අවුට් ගොඩ දානවා. කොහොම හරි ගොඩ දානවා. හරි? ඔයා කැමති වුණත් ඔයා අකමැති වුණත් ඔයා කොහොමද මම ගොඩ දානවා පන්තියට ඇවිල්ලා බලන්න. හරි? අනිත් එක මේ හුරතල් වෙන බලන් පන්තිය එන්න එපා. අපේ පන්තියේ වැඩ විතරයි. හරිද? වැඩ තමයි වැඩ කරලා ගොඩ එන්න. මොකද වැඩ කරන්නේ නැතුව ගොඩ එන්න බෑ. කට්ටක් ගන්න බැරි නම් කැපකිරීම කරන්න බැරි නම් හරි නිදි මරන්න බැරි නම් විභාගෙ මේ කැම්පස් සීන මවන්න එපා. හරි ගහලා තිනවනම් ස්පීකර් අනම්මනම් කාමරය ගලවලා විසික් කරලා දාන්න. හරි? හීනක් මවන්න එපා. වැඩ කරන්න බැරි නම්. ඒක තමයි කියන්නේ 10 ට නිදා ගන්නවා නම් මේ හීන මවන්න එපා. හරි? ඒකට මේ වැඩ කරන්න පුළුවන් අය විතරක් පන්ති එන්න ගොඩ දාලා දෙන්න. හරි? හරි. එහෙනම් මම ගිහින් එන්න. අපි හම්බෙමු ඔක්තෝබර් 10. හරි?